සුබ දවසක් වේවා සියලුම දෙනාට. මේ YouTube channel එකකින් මම බලාපොරොත්තු වෙන ඔයාලට කොහොමද ක්‍රිප්ටෝ ගැන හොඳ අයිඩියා එකක් ගන්න, කොහොමද ට්‍රේඩ් කරන්නේ, කොහොමද ප්‍රොෆිට් කරන්නේ, ඒ වගේම කරන්න ඕන දේවල් ක්‍රිප්ටෝ හා සම්බන්ධව, නොකරන්න ඕන දේවල් සහ මොනවද ෆේක් නිවුස්, මොනවද ඇත්තම රියලිටි නිවුස් කියන දේ මම ඉස්සරහට ඔයාලට ගෙන එන්නම්. මම මේ දැන් ඉන්නේ Binance කෙනෙක් ෆ්‍රන්ට් පේජ් එකේ, කියන්නේ බිට් පේජ් එකේ ෆ්‍රන්ට් පේජ් එකේ. මේක තමයි සාමාන්‍ය view එක තියෙන්නේ. මුලින්ම අපි යනකොටම තියෙන්නේ මේක. මම ඔයාලට ඉස්සරහට ගෙන එන්නම් කොහොමද account එකක් හදලා කොහොමද මුලින්ම trade කරන්න පටන් ගන්නෙ සහ ඒ දේවල්. මම වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ බේසික් දේවල් වලට වඩා ඔයාලට ඒ කියන්නේ මොන වෙලාවෙද මේ කොයින් එක බයි කරන්න ඕන, මොන වෙලාවෙද මේ කොයින් එක සෙල් කරන්න ඕන, එතකොට මොනවද වාට හොඳ මෙමේ කොයින්, ඒ කියන්නේ ඔල් කොයින් මොනවද බයි කරලා තියාගන්න හොඳ කොයින් වගේ දේවල් තමයි මම කතා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම. මොකද බේසික් දේවල් හැමෝම වගේ වීඩියෝ දාලා තියෙනවා, ඒක ගැන අපිට ආයෙම නිකන් කතා කරන්න ඕනේ නැහැ. මම හැමතිස්සෙම මාකට් එක ගැන තමයි මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, එහෙනම් පටන් ගමු. මේක තමයි අපේ සාමාන්‍යයෙන් Binance වල ෆ්‍රන්ට් පේජ් එක කියන්නේ මූලික මේක. ඇත්තටම කිව්වොතින් ඔයාලට මේක ට්‍රේඩ් කරන්න පුළුවන් ගොඩක් තියෙනවා. එකක් ස්පොට් ට්‍රේඩින්, අනිත් එක ෆියුචර් ට්‍රේඩින් කියලා අපි කියනවා. ඔය දෙක තමයි ප්‍රධානම මේක. සාමාන්‍ය ස්පොට් ට්‍රේඩින් කියන්නේ අපි ලංකාවේ කොටස් වලට බුල ගත්තොතින් අපි මොනවා හරි මේක කොටසක අගේ බහිනකන් ඉඳලා ඒක බයි කරනවා. ඒ කියන්නේ අපි ඒක අරගන්නවා, කොටස් ප්‍රමාණයක් අරගන්නවා. අරගෙන අපි බලාගෙන ඉන්නවා මේ කොටසක අගය වැඩි වෙනකම්. ඒ කොටසක අගය මම හිතන තරමට වැඩි වෙච්ච ගමන් මම විකුණලා දානවා. එතකොට මේ Binance වලත් වෙන්නේ මේ අපි කොයින් එකක් තෝරගෙන අපි මෙන්න මේ හරියේදී මේක ගන්නවා කියලා. කියන්නේ ඩවුන් වෙනකොට මේ හරියේදී මේක ගන්නවා කියලා අපි ඒ කොයින් වලින් ප්‍රමාණයක් අරගන්නවා. සහ මේ ප්‍රමාණයට වැඩි වෙච්ච ගමන්ම අපි ඒක විකුණලා දානවා. එතකොට බේසිකලි මේ Binance එකේ ස්පොට් ට්‍රේඩින් එකේ වෙන්නේ ඒ වගේ දෙයක්. දැන් මේ තියෙන්නේ BTC chart එක. ඒ කියන්නේ Bitcoin chart එක. මෙතන ඔයාලට තියෙනවා time frame එක 1 hour, 4 hour, ඊට පස්සේ 1 day, 1 week, ඒ වගේ 1 month. මම ස්පෙසිෆික් කියන්නම්, ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රේඩර් කෙනෙක් නම් ඔයාලා අප්ඩේට් වෙන්නම ඕන වෙන කිසිම කොයින් එකක් ගැන නෙමෙයි, Bitcoin ගැන විතරයි. මොකද මේ Binance එකේ තියෙන අනිත් මෙමේ කොයින් 90%ක් 95%ක්ම යැපෙන්නේ, කියන්නේ රිවෙන්ඩ් වෙන්නේ Bitcoin එකත් එක්ක. Bitcoin එක හෙට නගිනවා කියලා අපි හිතමුකෝ. හෙට බූල් මාකට් එකක් යනවා. අනිත් හැම කොයින් එකක්ම ඒකට අර අනුලෝමව වගේ බූල් මාකට් එක ඇසිරෙන්න ගන්නවා. බෑ, සමහර කොයින් තියෙනවා එකක් දෙකක් තුනක් විතර වගේ තියෙනවා. ඉතින් ලොස් වෙනම් ලොස්ම තමයි. සමහර කොයින් තියෙනවා Bitcoin එක වැටෙද්දි නගින කොයිනුත් තියෙනවා. අර ප්‍රශ්නයකට තියෙන්නේ ඒ කොයින් ඔයා හොඳට බලන්න ඒවා මේ අද ඊයේ මේ Binance එකට වැටිච්ච ඒවා. එහෙම නැත්තම් සතියක් දෙකක් වගේ වැටිච්ච ඒවා. සාමාන්‍යයෙන් ගොඩාක් පරණ කොයින් එහෙම වෙනවා ගොඩාක් අඩුයි. එකක් දෙකක් තියෙන්න පුළුවන්, නෑ කියන්නේ නෑ. ඔයා හොඳට බලන්න. වැඩිපුරම තියෙන්නේ අර වගේ කොයින් වර්ග තමයි තියෙන්නේ. මම කියන්නේ දැන් ඔය අපි ස්පොට් ට්‍රේඩින් ගැන අපි කතා කරමු මුලින්ම. මම ස්පොට් ට්‍රේඩින් ගැන පොඩ්ඩක් කතා කරන්නේ. මම මොකද මගේ ප්‍රධාන අරමුණ ස්පොට් ට්‍රේඩින් එකෙන් කොහොමද ඔයා ප්‍රොෆිට් එක අරගන්නේ කියලා කියලා දෙන එක තමයි. මම අනුමත කරන්නේ නැහැ ෆියුචර් ට්‍රේඩින්. මම කියනවා ඔයාලට ඉස්සරහට. දැන් ස්පොට් ට්‍රේඩින් එකේ ඔයාලට තියෙනවා සාමාන්‍යයෙන් කොයින් වර්ග ගොඩක්. මේ තියෙන දැන් USDT වලින් අපි දැන් සාමාන්‍යයෙන් අපි Binance එකට දාගන්න උන USDT නේ. එතකොට අනිත් වර්ග තියෙන FDUSD, USD, TUSD. අපිට ඒ වැඩක් නැහැ. අපි බේසිකලි කරමුකෝ. USDT අපි දාගත්තා කියලා හිතමුකෝ. දැන් P2P හරහා අපිට දාගන්න පුළුවන් USDT. කියන්නේ අපේ බැංකුවෙන් තියෙන සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරලා USDT කාගේ හරි ගාව තියෙනවා නම් අපි ඉන්න එකක් අරගන්නවා. ඔන්න මම ඉතින් දැන් USD 1000ක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් වල තියෙන කොයින්ස්. මේ බලන්න. මෙතන තියෙන ඕන තරම්. නේ? මෙතන තියෙනවා
මට හිතෙන්නේ 1000කට විතර කිට්ටු වෙන්න තියෙනවා. ඊට පස්සේදී මේ දැන් ඔයාලට මෙන්න මෙතනින් චේන්ජ් කරගත්ත පස්සේ 24 hour එකේ වැඩිම ඒ කියන්නේ හොඳම චේන්ජ් එකක් වෙලා තියෙන කොයින් ටික ඔයාලට බලන්න දැන් මේ BIC USDT කියන එක 155කින් අප් වෙලා තියෙනවා. මෙති එතකොට TRIO USD 134 එහෙම එහෙම තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේන් එකකට යද්දිම බලන්න මේ කොයින් හරිද? මේවා මේ හොඳ සුපිරි කොයින් නෙමෙයි. මේවා මේ කොයින්. කියන්නේ අද දාලා හෙට මේ කොයින් එක බයිනෑන්ස් එකේ හොයන්නවත් නැති වෙන්න පුළුවන්. ඒකයි ඔයාලට කියන්නේ මේ ගැන පරිස්සම් වෙන්න සහ මේවයි සාමාන්‍යයෙන් අර ෆී එක නම් මනම් කපා ගන්න සමහරට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මාර විදියට මේ ගැන අවධානයෙන් ඉඳලම ඔයා මේව කරන්න ඕන. දැන් මේක දැන් කොයින් එක තෝරගනිද්දි එනවා මැසේජ් එකක් මේක රිස්ක් එකක් තියෙනවා. මේක බලන්න කියලත් මේ මැසේජ් එකක් එනවා ඔයාලට පේනවා. දැන් දකින්න ඇතින එක. දැන් මේ බලන්න දැන්. අපි බලමු දැන් මේ දැන් මම දැන් දාගෙන තියෙන්නේ BIC USDT කියන එක. හරිද? ඒ 24 hour height එක තියෙනවා, low එක තියෙනවා. volume එකක් තියෙනවා. මම දන්නේ මේ coin එක අපි බලමු පොඩ්ඩක් මේක විස්තර ටිකක් ගන්න පුළුවන්ද කියලා. අපි බලමු මේ coin එකේ විස්තර ටික. දැන් මෙතන තියෙන chart එක මෙතන තියෙන information. මේක බලන්න මේ coin එක rank එක number 504. එතකොට මෙතන තියෙන market capitalization එකයි ඒ ටික ඔක්කොම තියෙනවා. supply එකක් තියෙනවා. මේ coin එක පටන් අරගෙන තියෙන්නේ පටන් අරගෙනම කියන්න බෑ. හිස්ටරි එක low එක කියලා තියෙන්නේ 2020 3 වෙනි මාසේ 13. වැඩිම height එක කියලා තියෙන්නේ 2021 9 වෙනි මාසේ 6. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ coin එක තාදි 2020 වගේ පටන් ගත්තයක් වෙන්න පුළුවන්. දැන් තාන්ට අවුරුදු 4ක් 5ක්. අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ coin එක. ඒ වුණාට මගේ මම දැන් අවුරුදු 4ක් තිස්සේ මම කරනවා Binance. මම නම් කියන්නේ මේ coin වලින් නම් ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයාගේ සල්ලි වලට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. දැන් මෙතන අපි බලමු මේකේ ට්‍රේඩින් ඩේටා එක. දැන් money වල ඇනලයිස්. අපි සාමාන්‍යයෙන් මම නම් බලන්නේ 1 hour එකයි 4 hour එකයි 1 day එකයි. සහ සාමාන්‍ය ට්‍රේඩින් ඩේටා වල මම බලන්නේ ඒ ටික තමයි. ඔය ෆ්‍රේම් තුන තමයි මම බලන්නේ. ඒතකොට ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතනින් කොහොමද දැන් තියෙන්නේ ලාර්ජ් බයර්ස් ලා තමයි ඔයා බලන්න ඕනේ. මොකද coin එක සාමාන්‍යයෙන් වැටෙන්න හෝ ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකින් බෝල් රන් එකක් ගන්න නම් සාමාන්‍යයෙන් මෙන්න මේ ලාර්ජ් සේල්ස් ලයි ලාර්ජ් බයර්ස් ලයි තමයි මේ ගොඩක්ම හවුල් වෙන්නේ. ඒක නිසා අන්නේ වොලියුම් එක ගැන හොඳ අයිඩියා එකක් අරගන්න බලලා. දැන් මෙතන මේක බැලුවම පස්සේ ලාර්ජ් සේල්ස් ලයි 11.07 පැයක් ඇතුළත. මෙතන ඉන්නේ 107.4. සාමාන්‍යයෙන් මේක ඩවුන් පැත්තට යන්න තියෙන ප්‍රවණතාව වැඩි ඉස්සරහා කාලේ කියන්නේ ඉස්සරහට එන පොඩි කාලය තුල. අපි 1 day frame එක ගත්තොත් 1 day frame එකේ 11.3ක් ඉන්න ලාර්ජ් සේල්ස් ලා. ලාර්ජ් බයර්ස් ලා ඉන්නේ 10.8.5. එතකොට මේක දෙපැත්තෙන් මොන පැත්තට යන්න පුළුවන් 1 day frame එකේ ගනිද්දි. ඒ කියන්නේ අපි බලන්න ඕන ඉස්සෙල්ලාම මම මේක ට්‍රේඩ් කරන්නේ පැය 4ක් ඇතුළත වගේ ප්‍රොෆිට් එකක් ගන්නද නැත්නම් දවස් 2-3කින් ප්‍රොෆිට් එකක් ගන්නද නැත්නම් දවස් 7කින් ප්‍රොෆිට් එකක් ගන්නවද එහෙම නැත්නම් මේ මාසෙකින් ප්‍රොෆිට් එකක් ගන්න නැත්නම් අර ක්‍රිප්ටෝ හෝල්ඩර්ස්ලා වගේ ගොඩ කාලෙකින් අපි මේ ප්‍රොෆිට් එකක් ගන්නවද අන්න ඒ වගේ හොඳට හොයලා බලලා තමයි ඔයා මේව කරන්න ඕන දැන් මෙතන 1 day frame එකේ කරන කෙනෙක්ට නම් එයාට තව ටික වෙලාවක් බලන් ඉන්න එක තමයි ඇකට ගුණ මොකද සේල්ස් ප්‍රමාණය එන්නේ බයස් ප්‍රමාණය ලාර්ජ් ප්‍රමාණ වලින් සාමාන්‍ය එක ළඟ යන්නේ ඒ කියන්නේ මොන පැත්තට හැරෙන්න පුළුවන්ද කියන එක ගැන අපිට හරියටම නිශ්චයක් ගන්න බෑ මෙන්න මේ ට්‍රේඩින් ඩේටා වලින් තව දේවල් තියෙනවා ඕන තරම් මේකට මේ අරගෙන හොඳ එන්ට්‍රි එකක් කරගන්න අපි ඒක පස්සේ කතා කරමු හරි මගේ මතේ නම් මම නම් කියන්නේ ඔයා ස්පොට්ටෝ ෆියුචර් ට්‍රේඩින් කරන කෙනෙක් නම් මේ තියෙන පොඩි කොයින් වලට ට්‍රේඩ් කරන්න යන්න එපා. මගේ මතේ නම් පුළුවන් නම් ඔයා ට්‍රේඩ් කරන්න මුල් රෑන්ක් 20 ඇතුළත ඉන්න අය. එහෙම නැතුව ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔය මුල් රෑන්ක් 20 අතර ඉන්න කෙනෙක් SAP, BTC, Ethereum ඊට පස්සේදී BNB, Dogecoin එක
සෝල් කොයින් එක මේ අන්න ඒව තමයි ඇත්තටම සාමාන්‍යෙන් රිස්ක එක ගැන අට සමහර කොයින් තියෙන අද දාලා බයිනෑන්සිගේ අම්මට සිටිවින් අපේ නොයමට හිට අවස්සේදි කොයින්න හොයාගන්න නන්න බයිනෑන්සිගේ එහෙම කොයින් අනාන්තත්වය වැටනාමේක මවාට ස්රහට පෙන්න්න එහම කොයින්න මට දැම් මට තාම වීඩියෝ කරගන්න ඒගෙන රිකෝඩ් කරගන්න බැරුණ ම ස්රට වලට පෙන්න්න හෙම එක හරි මං ස්පොට් ටේඩිගෙන කතා කරන්න එනවා කොම ඉස්රට ඉස්රහට දැන් අපි අම්පුට ෆියච ටේඩි ෆිට ටේඩිල අපි කොයින්නම් ෆීච කියනක තමයි සාමාන්‍යින් බේසිකල යන්නේ මං කියන්නේ මේක කරන්න යන්න එපා මේක කරන්න යන්න එපා කියන්නේ ඔයා හරියට වාට ලක් එක තියන්න ඕන එකන ලැබීම තියන්න ඕන නැතුව මේකින් ප්‍රොෆිට් ගන්නවා කියන්නේ මහා එකන්නේ වගේ නික ලක් එකටම තම මුච්චර ඇනලයිස් කර කොච්චර ඔස්ථාරල වුණා තමන්ට වාසනාවත් තිබිල ඔන්න එක පාර හොඳ බූටන්නේ එකට හොලා ඔත් මේ අපෙනවා කියල දාලා වාට හම්බෙන්න්න පුළුවන් අම්මට සිටිවෙන්න ගාන හැබැයි ඔයාට ඊලක මොහොතේ දානට එඩ්ඩ වැරදුනොතින් ඒ අම්බෙච්චටික විතරන්නේ ඔක්කොමටික නැතිලා සුන්නත් දුලලා යන්න පුළුව මේක හරියට අවුරුද්ධ කාලට ගිහිල්ලා බූරුව ගානවාගේ තර වගේයටත් තමයිද ඇතමකුව තොට්ටුවක් කැල්ලීම මමකද කියන මෙන මේ රුපිය ලසුරුන්දා හයිසි හතරිස් තුනයි දැම් BTC ප්‍රයිස මම දාන දැම් මෙතිනින් ට්‍රේඩ් එක මෙතින මෙතන ලිමිට් දානකට දැ මාකට් එක පිතාමකු මාකටට හිල්ල ඔන්න BTC බයි කරන රුපිය ඩොල දහදාහකිතර බයි කරලා පාට ඕන දානකුණ ස්ටොප් ලිමිට්යක් හරි ඒක දාන පුළුවන් මම මේ කියල දෙන්න යන්න මොකද වැඩන්න මම මේ කරා කරලා හොඳටම ඇනගත්තා මම විතරන්නෙවේ මන්දන්න දරමින් ඇත්තට මේක වාසනාවට වගේට දෙය සමහරු දැන් කියයි ඉතින් නෑ ඇනලයිස් කරලා මෙහම හම්බ කරන්න පුළුවන් හම්බ කරන්න පුළුවන් මතකදයාගන්න ඒකත් වාසනාවට මේ කියලා කොයි වෙලා හරි තියෙන ටික ඔක්කෝම නැතිවෙලා යන්න පුළුවන් හොඳද ඒ ගැන හොඳම අවධානය ඉදගෙන ඒ දේවල් කරන්න යන්න පස්සේ පසුද වෙන්න එපා නොකද ඔයාගේ සල්ලි ටික නැතිවෙන්න ෆියච ටේඩිං කරනකොට සාමාන්‍යයෙන් මංහිතන්නේ විනාඩියක් යන්න ඔයාගේ තියෙන්නේ ඩොලර් ලක්ෂයකද දෙකද තුනද ඩොලර්ට ඒක නැතිවෙන විනාඩියක් යන්න මේ ෆියච ටේඩිං කියෙන ඇතර මේක ඔට්ටුවක් කෙල්ලීම ඒකන දැම්මෙන මේ ක්‍රිප්ට එක අසුරුන්දස් 500 ඇත්තනමේ මං බයි කරනවා එකන ඩෝම් එකක් කරගන්න මෙනි මේ ප්‍රමාණය ම අරගන්නවා කියනවා මේක වැඩි වෙනවා කියල මෙතන තන් කියලා ඔට්ටුවක් කලන මෙතනින් පොඩි ගානක්දාල් ඊට පසිති ඕක නැක්ගොත් ප්‍රොෆිට් හැබැ අනි පැතර ඩවන්ේ ගෙන ගියෝතින් ලොස්නේ ලොස්සලා ඔහොම යනකොට එනවා මේ ලික්විඩේෂන් ප්‍රයිස් ඒ ගැන මට දරාගන්න පුලා උපරිමය එතෙන්ටාපු ගවන් සීරෝ ඔක්කොම ඉවරයි ඔයාගේ දේවල් වාට ලැබෙන්න්නත් යන්නේ විනාඩිය නම් නැතිවෙන්නත් යන්නේ විනාඩියම තමයි ඒක නිසා මේක පොඩ්ඩක් මන්නන් කියන්නේ ඔය හොඳටම ඇනලයිස් කරලා හොඳටම කරලා නිකං හොඳ ආත්මයකි තියෙන කෙනෙක්ට විතරක් කරන්න යන නැතුව කරන්න යන්න එපා මං හිතන්න ඒත් මේක එච්චර සාර්ථක නෙවී කියලා මොකද මේක තනිකර ෆියචරේඩින් කියන හූදුවක් වගේ අ ආශ්‍රයන රේසල්ලනවාගේ ආශ්‍රේසල්ට ඔට්ටුවලනවාගේ ඒවගේ දෙයක් වෙන්න පුළුව ඒක නිසා මේක ගැන මන්නන් එච්චර එකමන් කරන්න නමුත්වාලට ඔන්නම් කරන්න සහවයාලට ඒදෙන තව දැනගන්න ඕන්න විස්තර මට කියන්න මොකද මම මේක හොඳට මවුරුදු දෙකාමාරක් චිස්සේ කර සහ මට ලැබුණ එකම මම දත්ත එක්ස්පිරියන්ස එක තමයි හොඳට මැන්ලයිස් කරලා තව අනිත් අයන් ලයිස් කරන බලලා අපි ටේඩ්ඩයක් ගත්තා වුණාට ඒ දාන ටික එක මුහොතක හරි වැරදුනෝතින් අනි පැතර ඔක්කොමෙන මොකද මේකෙදී ෆියච ටේඩිං වල මනී මැනේජ්මන්් කියන එක අංක එක මනී මැනේජ්මන්් අංක එක සහ ඉවසීම කියන එක අංක එක ඒක නිසා මේක මම රෙකමෙන්ට් කරන්න කොහොම මේක ඔට්ටුවක් කැල්ලීම තනිකර ඔට්ටුවක් කැල්ලීම මේක රෙකමෙන්ට් කරන්න සහ මම ඉස්රට බලාපොරොත්තුන වලට ට්‍රේඩින් විව් එක ගැන කතා කරන්න තුහොම දැන්ලයිස් කරන්නේ සහ මම ඇතරම කරන්න ස්පොට් ටේඩිං කියන මම කරන්නේ අඩුවෙනකම් බලං ඉදලා කොටසක් බයි කරන කරම
මම ඉස්සරහට කොහොමද ට්‍රේඩ් කරන්නේ මම කොහොමද ප්‍රොෆිට් එක ගන්නේ මම ඔයාලට කැල්කියුලේෂන් එකකුත් එක්කම පෙන්නන්නම් කොච්චර වගේ ප්‍රමාණයක් ඔයාලට මෙතනින් හම්බ කරන්න පුළුවන්ද ඔයාගේ අතේ තියෙන ප්‍රමාණය මං ඒ ටික ඔක්කොම ඔයාලට කියලා දෙන්නම් සහ මාසෙට සාමාන්‍යයෙන් මම මාසෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඔයාලට මේ සතියේ හොයාගන්න පුළුවන් වුණා මේ සතියේ මෙච්චර ප්‍රමාණයක් කියලා කැල්කියුලේෂන් එක එකම ඉස්සරහට මම දෙන්නම් ඔයාලට ස්පොට් ට්‍රේඩින් වල පොඩක් යමු BTC වලට Bitcoin ඔය තියෙන්නේ big ADA දැන් මේ ADA coin එක රෑන්ක් එක නම්බර් 8 දැක්කද දන්න ඇත්තම ගෝතින් මම දැනට ට්‍රේඩ් කරන්න ස්පොට් ට්‍රේඩිං BTC වල තමයි BTC ට 90%ම මම ට්‍රේඩ් කරන්නේ BTC වලම තමයි ඊට අමතරව මම ට්‍රේඩ් කරනවා මේ සොලෝනා කියන එකේ සොලෝනා නම්බර 6 මේක හොඳම කොයින් එකක් මොකද BTC කොයින් එක ඇසිරෙන්නේ කොහොමද මේක ඒකටත් එක්ක අනුලෝම වගේ යනවා යෑම ඒ කියන්නේ BTC එක බූරන් එක කියන්නේ සොලෝනා එකත් නගින්නම් බලන්න ඒ වගේම ඩවුන් නම් අනිත් පැත්තට බයින්නත් බලන්න අනිත් XRP කොයින් එකත් ගොඩක් හොඳයි මම ඇත්තටම වැඩිපුරම කරන්නේ මේ BTC එකයි සොලෝනා කොයින් එක ඇතර තමයි මේ මගේ ගනුදෙනු ඇත්තටම යන්නේ මගේ මට සල්ලි හම්බෙන්නේ ඇත්තටම බොරු කියන්න ඕනේ BTC කොයින් එක ගැන අපි කතා කරොත් මේක දැන් මෙතන ඉෂු ඩේට් එක දාලා තියෙනවා 2008 11 මාසේ 1 හිතන්නකොනේ 2010 වෙනකොට මේක තිබිලා තියෙන්නේ 0.04 ඩොලර් හිතන්න අද වෙනකොට ඒ දවස්වල අරන් තිබිච්ච කෙනෙක් නේද එහෙම මේක ප්‍රසිද්ධ වුණානේ කී දෙනෙක් කියලා මේ ලෝකෙ හොඳම පොහොසත් වුණාද නේද මේ අරගෙන තිබිලා කොහොම වුණත් මේක තමයි සුපිරිම කොයින් එක අපි බලමු පොඩ්ඩක් එහෙනම් මම දැන් ඔයාලට අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ නැහැ කොහොමද මේක මාකට් ඇනලයිසිස් එක ගැන කතා කරන්න යන්නේ නැහැ මම ඉස්සරහට මාකට් ඇනලයිසිස් ගැන කතා කරන්න යනවා BTC සහ Solana ගැන හරි එහෙනම් සුබ දවසක්